බලමු දශමය සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. ඒ කියන්නේ ඩෙසිමල් නම්බර් එකක් බයිනරි නම්බර් එකකට කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි අපේ භාෂාවෙන් අපි ගණනය කිරීම අනුව දන්නවා අපි 1 සිට 9 දක්වා අපි භාවිත කරන සංඛ්‍යා. ඒකට අපි කියනවා දශමය සංඛ්‍යා කියලා. එතකොට මේ දශමය සංඛ්‍යාවක් කොහොමද බයිනරි කියන දෙයක්. එහෙම නැත්නම් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. එතකොට මේකදී ඔයගොල්ලන්ට පේනවා මේ 12 10 පාදේ. මම දෙකක් භාවිත කරනවා. මම පළවෙනි ක්‍රමය කියලා දෙන්නම්. දශමයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරද්දී හැමදෙස්සෙම අපි දෙකෙන් බෙදාගෙන රිමයින්ඩර්ස් අපි ඉදිරියේ ලියා ගන්න ඕනේ. දෙකෙන් බෙදන්න හේතුව තමයි ද්විමය සංඛ්‍යාවක පාදය දෙක. ඒකේ බේස් එක දෙක. ඒ හින්දා අපි ඒක දෙකෙන් බෙදාගෙන යනවා. හරි. බලමු. 12 කියන සංඛ්‍යාව නම් ඒක දෙකෙන් බෙදනවා. 12 දෙකෙන් බෙදපුවම අපි දන්නවා උත්තරේ 6යි කියලා. එතකොට 6යි ඉතුරු නැහැ. රිමයින්ඩ් එකක් නැහැ. ඒ හින්දා අපි 0 කියලා දානවා. බිංදුව කියලා දානවා. 6 දෙකෙන් බෙදපුවම 3යි ඉතුරු නැහැ. බිංදුව කියලා දාගන්නවා. 3 දෙකෙන් බෙදනවා. 3ට දෙකේව එකක් තියෙනවා. ඒ එක දාලා අපි දන්නවා ඒ තව එකක් ඉතුරුත් වෙනවා. ඒ එක ඉතුරු වෙන එක ඉස්සරහින් දානවා. 1 දෙකෙන් බෙදනවා. 1ට දෙකේව නැහැ. බිංදුව කියලා දාලා හැබැයි මේ එකට මොකුත් වෙන්නේ නැහැ. 1ට දෙකේව නැහැ. බිංදුව දාලා මේ එක භාවිතයට ගන්න නැති හින්දා අපි මෙතන ඒක නැවත ලියා ගන්නවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ මෙතන සිට ඉහළට මෙතන සිට ඉහළට සංඛ්‍යාව පහලින් ලියා ගන්නවා 1 1 බිංදුව බිංදුව දෙකේ පාදය කියලා. කියන්නේ මේ 12 10 වෙනි පාදය ද්විමය සංඛ්‍යාවක් බවට හරවද්දී අපි ඒක ඡේදයක් විදිහට 1 1 බිංදුව බිංදුව දෙකේ පාදය කියලා අපි ගන්නවා. එතකොට ඔය සංඛ්‍යාවම දෙවෙනි කෙටි ක්‍රමයට අපි ගත්තොත් දැන් 12 10 වෙනි පාදයේ කියන සංඛ්‍යාව ගත්තොත් අපිට මම ඔකට කලින් කතාවේ කිව්වා ප්ලේස් වැලියුවේ කඩපාඩම් කරගන්න කියලා. ස්ථානියගේ කඩපාඩම් කරගත්තාම ලේසි. 1 2 4 8 16 32 64 120 256. ඔය විදිහට මතක තියාගත්තාම ඔයගොල්ලන්ට තියෙන්නේ ප්ලේස් වැලියු එක මේ විදිහට ලියාගෙන යන්න. එතකොට 10 වෙනි පාදේ අපි කන්වර්ට් කරද්දී හැමදෙස්සෙම මතක තියාගන්න මේ සංඛ්‍යා ලියද්දී දෙවෙනි ක්‍රමයේදී ආධාර සංඛ්‍යාවට වඩා අඩු ස්ථානියගේ තමයි ලියා ගන්න ඕනේ. එතකොට 1 ලියන්න පුළුවන් 2 ලියන්න පුළුවන් 4 ලියන්න පුළුවන් 8 ලියන්න පුළුවන් ඊළඟට තියෙන 16. එතකොට ඊළඟට තියෙන 16 ලියන්නේ ඇයි 12ට වඩා ඒක වැඩි නිසා. අපි මේ 12 මේ සංඛ්‍යා තුලින් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ සංඛ්‍යා එකතු කරලා 12 හදන්න ඕනේ. හරි. එතකොට ඔයාලට පේනවා මේකේ අපිට 8 කියන සංඛ්‍යාව ගන්න පුළුවන්. එතකොට 8 කියන සංඛ්‍යාව ගද්දී අපි මේක ඉස්සරහින් එකක් දාගන්නවා. එන්න ගන්න පුළුවන් 12 හදාගන්න පුළුවන් තව නම් එක මොකක්ද කියලා. රයිට්. ඊට පස්සේ පේනවා මේ 4 ළඟම තියෙනවා මෙයාත් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාටත් එක කියලා දාගත්තා. අනිත් ඒවා ගන්නෙ නැහැ. දැන් 8යි 4යි 12යි කියලා අපි දන්නවනේ. එතකොට ඊටු සංඛ්‍යාවල අපි බිංදුව කියලා දාගන්නවා. මෙහෙ බිංදුව දෙකක් දාගන්නවා. ඔන්න ඔය ක්‍රමයටම